ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ වගේ hair setting එකක් කරගන්න. setting එකට අපිට use කරන්න පුළුවන් මේ වගේ oil powder එකක් use කරන්න පුළුවන්. wax එකක් use කරන්න පුළුවන්. hair cut එක කරාට මදි setting එක වෙන්න ඕනේ. oil powder ටිකක් දාලා ඊට පස්සේ ඔයගලන්ට මේ වගේ setting comb එකක් use කරන්න පුළුවන්. හරි. මම මේක hair cut එක කරනකොට මම voice එකක් දීලා නැහැ cut කරපු විදිය. cut කරපු විදිය මම පෙන්නුවා විතරයි කරේ. නමුත් මම cut කරනකොට ඒකත් මම පොඩ්ඩක් කියන්නම්. මම ඉස්සරලාම ගැව්වේ 1 එකකින් මේ level එකට අපි අදාගත්තා මේක cut එක. මේ විදියට. හරි. ඊට පස්සේ අපි කරෑවිල්ලා 1 එකෙන් ගහලා කම්ප්ලීට් කරලා ඊට පස්සේ half note එක දාලා half note එක අපි මේ ගානට මෙතන ඉඳලා මේ ගානට අපි කට් එක මෙහෙම බැලන්ස් කරා. ෂේප් වෙන්න මෙහෙම උඩට කර මෙහෙම ඇල්ලුවා. හරි. ඊට පස්සේ අන්තිමට ඒක අපි ආයි ඊගාවට මොකද කරේ ෆුල් නෝට් එකට දාලා half note එකේ ගිය ලයින් එකේම ෆුල් නෝට් එකේ මැෂින් එකේ මැදින් නෙවෙයි. මැෂින් එක තුඩින්ම ඕම ඒ ලෙවල් එකටම අපි අල්ලගෙන ආවා. අල්ලගෙන ඇවිල්ලා ඊට පස්සේ අපි අන්තිමට කරේ ෆයිනල් එකේ ෂේඩින් මැෂින් එකෙන් අපි මේක ඔන් කරලා අපි මේ පැත්තට අපි හදුවා. ඒ කියන්නේ අත ගොඩාක් ඔලුවට බර කරන්නේ නැතුව ඉස්සලා වගේ මම ලිස්සලා යනවා වගේ කල්ලන්න ඕනේ. ඒක තමයි මෙම ෂේප් වෙලා යන්නේ. ඊට පස්සේ අපිට මේ අන්තිම ටිකේ මේ වැඩිපුර තියෙන ටික මේම අපිට අල්ලන්න පුළුවන්. කොයි වෙලෙක මේ වගේ කට්ටයක් ගන්නකොට මැෂින් එක මැදින් අල්ලන්න එපා. මැෂින් එකේ මේ අගින් වැඩ කරලා පුරුදු වෙන්න මෙම අගින්. එතකොට තමයි අපිට පුළුවන් ෂේප් එකකට යන්න. මැදින් අල්ලපුවා එක තැන කැපෙනවා. එතකොට ඒක ෂේප් කරගන්න අමාරුයි. මෙම තුඩින් ගන්න. එතකොට අර මම සිසර් එකකින් එම කැපුවා. එතකොට අර සමහර තැන්වල කළු කළුවට කොණ්ඩේ වගේ එක එක ඒවා දිගට කොටට එම එනවා. ඒක අපි සිසර් එකකින් ඇවිල්ලා මේ ඔය මෙන්න මේ ක්‍රමයට කට් කරාම මේම තියලා අපි කට් කරාම ඒ දැන් අපිට පේනවා. එතකොට ඒ ටික විතරක් කැපුවාම ඒක ගානට මේවා වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි මේක ෆොරන කෙනෙක්ගේ වගේ එහා කට්ටයක් අපි මේ විදිහට ගත්තා නම් ඒගොල්ලන්ගේ සාමාන්‍ය මේ පාටත් එක්ක සාමාන්‍යයෙන් අපි අර දාලා තියෙනවා ෆොරනස්ලාගේ එහා කට්ටේම පික්චර්ස් වල එහෙම තියෙන ඒ ක්වොලිටියම එනවා. ඉතින් අර අපේ මේ පාටත් එක්ක කට් එකේ ෆිනිෂින් එක එනවා ඒ විදිහට. මේ අර විදිහට ගානට ස්ටෙප් බයි ස්ටෙප් කට් කරා නම් ඕනම එයා කට්ටයක් කරගන්න පුළුවන්. ඒ ටෙක්නික් තියෙන්න ඕනේ. ටෙක්නික් නැත්නම් අපිට එයා කට්ටයක් කරගන්න අමාරුයි. මම අත්දැකීමෙන් දැකලා තියෙනවා ගොඩාක් අය අපේ එයා ඩ්‍රෙසස්ලා රටේම එනවා. රටාවට ඉතින් ඒගොල්ලන් සලූන් ෆීල්ඩ් එකට කියලා ඉන්නේ. නමුත් සලූන් ෆීල්ඩ් එකට ආවට සලූන් එකේ වැඩ කරගන්න බෑ. ඉතින් අපි හිතනවා අපිට කොණ්ඩේ කපන්න පුළුවන් කියලා. නමුත් කොණ්ඩේ කපන්න පුළුවන් වුණාද ටෙක්නික් එකක් නැත්නම් හොඳ හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් වෙන්න බෑ. ඒක ටෙක්නික් අනිවාර්යෙන්ම ඕනේ. ඒකෙන්ද බේස්මන්ට් තියන අයට නම් ටෙක්නික් කියන එක අල්ලගන්න ලේසි. ටක් ගාලා එකපාරක් බැලුවොත් ඒගොල්ලන් ඒ කියන්නේ බේස්මන්ට් එක තියෙනවනේ. තියෙන ඉඳ ඒගොල්ලන්ට ලේසියෙන් ඒක අල්ලගන්න පුළුවන්. මෙයාගේ සෙටින් කෝම් එකක් තියාගන්න. එතකොට කොණ්ඩයක් හදාගන්න ලේසි අපට. මේ වීඩියෝ එක මගේ YouTube channel එකකින් ගිහලා බලන්න පුළුවන්. බලලා ඔයගලන්ට ඊගාවට මොනවා හරි ඉගෙන ගන්න මොනවා හරි දෙයක් අවශ්‍යතාවයක් තිබ්බොත් ඔයගලන් මොකද දෙයක් තිබ්බොත් මට මැසේජ් කරන්න මේ දේ කරන්න කියලා. එතකොට මම ඒ වැඩේ මම කරනවා. කරලා මට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. අපිට තව පොඩ්ඩක් මෙන්න මේ පැත්තට වෙන්න පොඩ්ඩක් ඕන වැක්ස් ටිකක් ගහන්නත් පුළුවන් මේකට. මේ සයිඩ් වලට
සාමාන්‍යයෙන් අපි හෙයා කට් එකක් කරනවා කට් එකක් කරලා කස්ටමර්ට සෙටින් එකකුත් කරලා දෙන්න ඕනේ. ඒතර තමයි කට් එක හරි ෆිනිෂින් එක එන්නේ. ඉතින් මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් මැසේජ් එකක් දාන්න මට. වීඩියෝ එක අපි මේක කොටසින් කොටස දානවා සම්පූර්ණ වීඩියෝ එක බලනකොට ඔයගලන්ට එතකොට මේක තේරුම් ගන්න පුළුවන්. හරි. එහෙනම් බොහොමත්ම ස්තුතියි.